ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්. මානෙල් මික්ස් channel YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න හදන්නේ කැබැල්ල කොළ දළු සම්බෝලේ හදන විදිහ. මේ මම අරගෙන තියෙන්නේ කැබැල්ල දළු උණු වතුර දාලා තම්බගෙන කහට ඇරලා. ඔයාලට වළඳක දාලා ලිපේ තියලා වතුර දාලා තම්බගෙන උනත් අරින්න පුළුවන්. නැත්නම් උණු වතුර භාජනයකට දාලා මේ කොළ ටික දාලා උනත් මේකේ කහට අරින්න පුළුවන්. මේකේ කහට ඇරියේ නැත්නම් මැල්ලුම සම්බෝලේ මේ කහට රහ ගහනවා. එහෙම වුණොත් කන්න බෑ. ඒ වගේම මම තව මේකට අරගෙන තියෙනවා හොදින් ගාගත්ත පොල්, ලිහිණියට කපාගත්ත තක්කාලි, ලූණු, අමිරිස්, දෙහි බෑයක්. ඒ වගේම ලුණු කුඩු, කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු. ඔය ටික අරගෙන තියෙනවා. දැන් බලමු අපි කොහොමද කැබැල්ල දළු සම්බෝලේ හදන්නේ කියලා. මේ ටික හොඳට මේ කහට ඇරලා අරගෙන හීනියට කපා ගන්න ඕනේ. මම මේක කපට ගමම ඔයාලට කියන්නම් මේ කොළවල තියෙන ගුණ ගැන. මේ කොළ ලෙඩ 100කට වගේ ගුණයි. වකුගඩු වල තෙල් වලට, ආමාශය තෙල් වලට, ඒ වගේම ඇස් පෙනීම දුර්වල අයට මේක ගුණයි. ඒ වගේම හැමදාම කෑවත් මේ කොළේ පාඩු වෙන්නේ නැහැ. මොකද මේක ගොඩක් වටින ඖෂධයක්. ඒ වගේම ඔයාලා මේක තම්ම ගන්නකොට ගොරක දණ්ඩක් දැම්මොත් ඒ වතුරකට ඒක තවත් ගුණයි. එහෙම වුණොත් හොඳට මේ කහට යනවා. මම නම් ගොරක දණ්ඩක් එකතු කරේ නෑ. ඒ වුණාට ඔයාලා පුළුවන් නම් ගොරක දණ්ඩක් එකතු කරන්න. නැත්තම් මෙහෙම මෙව කරත් කමක් නෑ. මම දැන් මේක හීනෙට කපාගෙන භාජනයකට එකතු කර ගන්නවා. ඊට පස්සේ පුළුවන් අපිට මේකට දාන අමුද්‍රව්‍ය එකතු කරලා මේක හදා ගන්න. දැන් බලමු කොහොමද අපිට මේකට හදා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මේකට එකතු කර ගන්න ඕනේ පොල් ටික, ගාගත්ත පොල් ටික එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු එකතු කරලා තක්කාලි, ලුණු, අම්මිරිස් ටික එකතු කරගන්න පුළුවන්. ඔයාලා කැමති නම් විතරක් තක්කාලි එකතු කරගන්න. මම මෙතන අම්මිරිස් වලට අමතරව නයි කොච්චිත් අරගෙන තියෙනවා. ඒ වගේම දෙහි බෑයක යුෂ අවශ්‍ය වෙනවා. දැන් අපි මේක හොඳට අනා ගන්න ඕනේ.
ඔයාලට තව තියෙනවා නම් උම්මලකඩ කෑල්ලක් උනත් මේ චූටි කෑලි වලට කඩලා දාගන්න පුළුවන්. මට නම් උම්මලකඩ කෑල්ලක් නෑ දාගන්න. ඒ හින්දා තමයි මම මෙහෙම හැදුවේ. තියෙනවා නම් උම්මලකඩ උනත් දාගන්න පුළුවන්. මේ තියෙන ඉතින් හදාගත්ත කැබැල්ල කළ දළු සම්බෝලේ. ඔයාලත් මේක try කරලා බලන්න. මේ විදිහට හදාගෙන කන්න බලන්න. මේක ලෙඩ 100කට ගුණ දෙන ආහාරයක්. හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක අපේ අලුත් YouTube channel එක. අඩුපාඩු වුණා නම් සමා වෙන්න. ඒ වගේම අමතක නොකර like කරන්න, comment කරන්න, subscribe කරන්න, ඒ වගේම share කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න. ස්තුතියි.